ආයුබෝ වේවා. ඇත්තටම ඔබ හිතනවා ඇති ආයුබෝවන් කියන්නේ නැතුව ආයුබෝ වේවා කිව්වයි කියලා. ඒකට හේතුව තමයි මිනිස්යාගේ ආයුෂ වර්ධනය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවක් මුල් කරගෙන ප්‍රධාන වශයෙන්ම මේ මිනිස්යාගේ ආයුෂ වර්ධනය වෙන්න අවශ්‍ය නම් එකම දේ මේ පුද්ගලයාගේ ශරීරය, මනස, පැවැත්ම, සංස්කෘතිය මේ සියලු දේ හරියාකාරව තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අද දවස ගත්තාම අතීතයට වඩා මේ වෙනතුරු අපේ මිනිස්සු ආහාර වශයෙන් ගන්නේ විශාල වශයෙන්ම විස සහිත ආහාර. දැනට මේ කාලවකවානු වලදී විවිධ වර්ගයේ ශරීරයට අහිතකර දේ ආහාර වලින් වෙන්න පුළුවන්, එන්නත් කරණයෙන් වෙන්න පුළුවන්, විවිධ පානයන්ගෙන් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ආශ්වාස කරන දේෙන් වෙන්න පුළුවන්. ඇත්තට ගත්තහම විවිධ විදිහට මේ ශරීරය දූෂණය වෙනවා. විශේෂයෙන්ම ශබ්ද දූෂණයනොත් මේ ශරීරයට හානි ඇති වෙනවා. ඊට අමතරව අපි මේ බලන මේ දෘෂ්ටියෙන් මේ දෘෂ්ටිය විසවීමෙනුත් මේ දෘෂ්ටිය විනාශ වීමෙනුත් අපිට රෝගී තත්ත්වයන් ඇති වෙන්න ගන්නවා. විශාල වශයෙන්ම අද වෙද්දී අපේ මේ ඉන්න කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා දුරකථනය කියන එක භාවිතයේ ඉතා වැඩි වෙලා තියෙනවා. මේ හැමදේම අපි හොඳ විදිහට අපි අරගත්තොත් අපිට අපේ ආයුෂ අවුරුදු 100ක් වුණත් වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. අපි බෙහෙත් මේ වැඩසටහන් මාලාව තුළදී අපි කතා කරමු කොහොමද අවුරුදු 100ක් ජීවත් වෙන්නේ කියලා. පරිසරයට ආදරය කරන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි අපි ගහක් හිටවන්න ඕනේ. අපිට ගුණාත්මක ආහාර ලබා ගන්න පුළුවන්, ගුණාත්මක පළතුරු ලබා ගන්න පුළුවන්. අපිට වටිනාකමක් මේ ශරීරයට වටිනාකමක් දෙන්න පුළුවන් අපි ගහක් හිටවනවා නම් ඒක තමයි ඊටාම වටින්නේ. අපි පළතුරු ගහක් හිටවුවොත් ඒක මනුස්සයාට වගේම සත්වයාටද ඒක ඉතා වටිනවා. ඉතින් ඒක නිසා හැමෝම තමාගේ මනසට ගන්න අපේ ගෙදර මගේ මේ පවුලේ තියෙන නිරෝගීතාවය වෙනුවෙන් මම ඖෂධ පැලෑටි කීපයක් සාමාන්‍යයෙන් ඉරිවේරිය, හාතවාරිය, ඉඟුරු පඳුරක්, කහ පඳුරක්, වැල් තිබ්බටු වැලක්, ඊට අමතරව වැල් පෙනල වැලක් සහ අඟුණ කොළ වැලක් මම ගෙදර හිටව ගන්නවා කියලා. ඊට අමතරව ඔබට කරන්න පුළුවන් ඔබට අවශ්‍ය එළවලු ටික ඔබට කාබනිකව ඔබට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. දැන් හැමෝම පුරුදු වෙලා තියෙන්නේ විස වර්ග යෙදු, විස පොහොර වර්ග සහ විස රසායනික දේවල් යෙදු එළවලු වර්ග භාවිතය. ඉතින් ඒකෙන් විශාල වශයෙන්ම විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ මේ ආයුෂ තමයි මේ අඩු වෙන්නේ. මේ අපි ගන්න ආහාර පානත් එක්ක. නවීන ලෝකයේ කොපමණ දියුණු වුණත් අපි ගන්න ආහාර පාන වලින් තමයි අපේ ජීවිතය සහ අපේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒක නිසා අපිට ගැළපෙන ආහාර පාන වර්ග ටික ඔබගේ නිවසේ වහලේ හරි කමන්නේ. ඉඩ තියෙනවා නම් ඔබ හිටව ගන්න. ඒක තමයි ඊටාම වටින දේ. ඊට අමතරව මනස නිරවුල් කරගන්න ඕනම කෙනෙක්. දැන් මනස විවිධ පැති වලින් මනස විනාශ වෙන්න පුළුවන්. එකක් තමයි අපි බලන රූපයන්ගෙන් වෙන්න පුළුවන්. අපිට කනට ඇහෙන දේවල් වලින් වෙන්න පුළුවන්. මේ පීඩාකාරී ජීවිතයත් එක්ක වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ හැමෝම මනස නිරවුල් කරගන්න තමාගේ ධර්මයත් එක්ක තමන් ජීවත් වෙන්න. ඒක තමයි හොඳම දේ. තමාගේ හෘද ශක්තියට අනුව තමන් ජීවත් වෙන්න. තමන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකට උත්තර තමාගේ හෘදයෙන්ම තමාගේ හෘද සාක්ෂියෙන්ම ඔබට තියෙනවා. ඒක නිසා දැනුම තියෙන හොඳ සිල්වත් හිමිනමවල්, දැනුම තියෙන හොඳ පූජක පක්ෂයේ ඉන්න ඒ පූජකතුමන්ලා මුණ ගැහිලා ඔබ කතා බහ කරලා නැවතත් ඒ අතීතයේ තිබුණ විදිහට ගමේ පන්සලට ගිහිල්ලා, ගමේ පල්ලියට ගිහිල්ලා, ගමේ කෝවිලට ගිහිල්ලා ඒ සියලු දේ කතා බහ කරලා සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන අලුත් විදිහට අලුත් ගමනක් යන්න හැමෝම හිතා ගන්න ඕනේ. මොන විදිහෙන් භෞතික දේවල් රැස් කරත් ඒ සියලු දේ එක තප්පරයකින් එක සෙනෙහකින් මේ දේවල් විනාශ වෙලා යනවා. ඒක නිසා ඔබ හැමදෙනාම මනස සහ ශරීරය නිරෝගී කරගන්නවා කියලා කියන්නේ ඔබට ඊටාම සාර්ථකව සියලුම දේට මුහුණ දෙන්න පුළුවන්.